පිලේ පැදුර නැත්නම් ගෙදර මායිය නෑ කියන උපසංස්කෘතිය තමයි ඒකේ තියෙන්නේ. කඩුල්ල ගාවට එන පුද්ගලයා බලනවා ඔළුව උස්සලා පිලේ පැදුර තියනවාද කියලා. ඔව්. පිලේ පැදුර නැත්නම් ඒ ගෙට ගොඩ වෙන්නේ නෑ. ඒක තහංචියක්. ගෙදර ගෑනු උදවිය පමණයි ගෙදර ඉන්නේ. එහෙනම් හැන්දෑවට පැල රකින්න යනකොට පැලට අරන් යන්නේ මේ පැදුර. හැබැයි ඉතින් මේ පැලේ ඉඳගෙන පැලෙන් වෙන පැලකට ගිය මොහොතක පැලේ තියෙන පැදුර හොරු අරන් යනවා. එතකොට ඉතින් ගෙදර එනකොට පැදුර නොතියුනොත් ගෑණිගෙන් ඉඳලා හමාරයි. එහෙම එව්වා නොවුනම නෙමෙයි. හැබැයි ඉතින් ඒ වෙලාවට විදාණි උන්නේ නැහැ. මේ මායිය හොඳට කල්පනා කරලා කවිය අවියක් කරගෙන ගෑණිව පොඩ්ඩක් මෙල්ල කරගන්නවා. ගෑණිට කිට්ටු කරලා හොඳ කවියක් කියනවා. මෙන්න මෙහෙම. දැන් ගෑණි තරහ පුපුර ඉන්නේ. මොකද වෙන අටකොටු වල නැගලා ගෙදරට එනවා පිරිමියා මේ පැදුර නැතුව. හොඳට කිට්ටු කරලා කියනවා මෙහෙම. මගේ මැණිකේ මගේ තොරෝලේ ඉන්න කලේ සිනාසලා දිය උතුරයි පිරුණු කලේ. මේ බොරුවක් කියන්නේ වලාපලා සඳ නැගුණම අහස් තලේ කිට්ටු කරලා කියනවා මගේ මැණිකේ මට පෙනියන් අහස් තලේ. අනේ එහෙම කිව්වේ හැටි අර තරහ මරා කොහොම පැත්තකින් දාලා විජහට ගෙට ගිහිල්ලා වතුර එකක් ගෙනල්ලා දෙනවා මායියට. කොහොමද කවියේ අවියා. ඒකනේ නම් ආරච්චි මහත්තයා අහගෙන හිටිය හොඳ ලස්සනට. අපේ මේ සංස්කෘතිය ඇතුලේ මහා දේවල් තියෙනවා. මේ ඇහුණද මැණිකේ? ඔය මැණිකේ නෑ ඉතින් කවි පන්තියක්වත් කියන්න මේ විදානි මහත්තයාට. ඉතින් ඔය මැණිකේ සතුටු කරගන්න නෑ. ඒකනේ නං. මෙව්වා මේ කලාව ඇතුලේ තියෙන දේවල් විදානි මහත්තයෝ.